දැන් වෙලාව 5:11යි. ඔයාට මහන්සි. ඔයාට නිදිමතයි. ඔයා මේ වාහනේ පදිනවා. ඔයාගේ වාහනේ විතරයි තියෙන්නේ පාරේ. ඒත් ඔයා පාරේ යන ගමන් පාරේ අනිත් පැත්තේ ලෙහෙංගා එකක් ඇඳන් ඉන්න කාන්තාවක් ඔයා දකිනවා. ඔයා හිතාගත්ත හරි මෙයා දිහා චුට්ටක් බලලා මං යන්න. බලන ගමන් ඒ කාන්තාවගේ අරේ තිබ්බේ සිව්මැලි ලස්සන මූණ බය හිතෙන කැත මූණක් හැටියට කන්වර්ට් වුණා. දැන් ඔයා හිතා ගන්නවා හරි. දැන් වෙලාව ඇති. මම දැන් ඉක්මනට ගෙදර යනවා. ඒ නිසා ඔයා ඇක්සලරේටර් එකත් පාගගෙන යනවා. ඒත් බලනකොට ඒ කාන්තාව ඔයාගේ වාහනේ ගාවම ඉන්නවා. හරිද? ඔයාගේ පිටිපස්සෙන් එනවා. ඒ වගේම මුළු රටටම ඇහෙන්න බෙරිහන් දෙනවා. දැන් ඔයා හිතන්නේ මේක බොරුවක්ද කියලා. සමහර අයට අනුව මේක ඇත්තටම ඒගොල්ලන්ගේ ජීවිතේ වුණා. පාකිස්තානේ කරාචි කියන ටවුන් එකේ හර්සාස් කියන පාරේ තමයි මේක වෙනවා නම් වෙන්නේ. මේකට සම්බන්ධ කතන්දර කීපයකුත් තියෙනවා. මං ඒකෙන් ජනප්‍රිය කතන්දර දෙක මං කියන්නම්. පළවෙනි කතන්දරේ මෙහෙමයි. ඇයි මේ වගේ හොල්මනක් ඉන්නේ හේතුව තමයි 1960 ගණන් 70 ගණන් වලදී කපල් එකක් හිටියා. ඒගොල්ලෝ අලුතෙන් කසාද බැඳිච්ච කපල් එකක්. ඒගොල්ලෝ පාරේ යන ගමන් ඒගොල්ලන්ගේ වාහනේ ඇක්සිඩන්ට් එකකට ලක් වෙලා ඉස්සෙල්ලාම හස්බන්ඩ් නැති වුණා. ඊට පස්සේ තව ටිකකින් පස්සේ තමයි වයිෆුත් නැති වුණේ. ඒ තියෙන තරහව නිසාලුද දන්නේ නැහැ. ඒ වයිෆ් ගෝස් හොල්මනක් හැටියට කන්වර්ට් වෙලා පාරේ ඉන්නේ. ඒත් සමහර අය විශ්වාස කරනවා වෙන හේතුවක්. සමහර අය විශ්වාස කරනවා ඒ වයිෆ්ගේ අලුත් හස්බන්ඩුයි ඒ වයිෆ්ගේ පෙම්වතා දෙන්නම සමහර විට ඒ වාහනේ හප්ප ගන්න සීන් එක ඒගොල්ලෝ ප්ලෑන් කරේ. සිරාවට. ඒ කියන්නේ මේ වයිෆ්ව මරන්න කියලා ඒ දෙන්න ඒක ප්ලෑන් කරාලු. දැන් මොන කතාව වුණාද කියලා අපිට හරියටම කියන්න බෑ. දෙකෙන් එකක් වෙන්න පුළුවන්. ඒත් අපිට හරියටම කියන්න පුළුවන් එක දෙයක් තමයි ඒ හොල්මන දැක්කොත් ඔයාගේ ජීවිතේ ඉතින් sorry.com තමයි. ඒ නිසා මේ පාකිස්තාන් යනවා නම් කරාචි විශේෂයෙන් කරාචි වල ඉන්නවා නම් පොඩ්ඩක් මේ පාරේ යනවා නම් චුට්ටක් පරිස්සමෙන් යන්න. මොකෝ මොනවා වෙයිද කියලා ෂුවර් නෑ.